මේ මාතෘකාව අලුත්ම කියන්නත් බෑ. නෑ කියන්නත් බෑ. මේකේ තියෙනවා මෙහෙම. පරණ සිලබස් එකේ ප්‍රවේණි විද්‍යාව යටතේ තිබ්බ යම් යම් මාතෘකා ටිකක් මේකට දාලා තියෙනවා. විශේෂයෙන්ම ප්‍රතිසංයෝජන DNA තාක්ෂණයේ කොටස් ඊළඟට විකෘති හරි ඒ වගේ මාතෘකා ටිකක් මේකට දාලා තියෙනවා. හැබැයි මේ මාතෘකාවලත් අලුත් කරුණුත් දාලා තියෙනවා. ඒතර පරණ සිලබස් එකේ මාතෘකා තියෙනවා. ඒ මාතෘකාවල අලුත් කරුණු තියෙනවා. ඒතර ඔයගොල්ලෝ පාස් පේපර්ස් බලනකොට විකෘති කියන්නේ විකෘති ප්‍රශ්න තියෙනවා. මහාචාර්යවරට පිස්සු හින්දා විකෘති වෙච්චා. එහෙම නෙමෙයි. විකෘති කියන එකෙන් අහපු ප්‍රශ්න තියෙනවා. හැබැයි ඒව කරගෙන යනකොට සමහරක් වෙලාවට අපි ඉගෙනගෙන නැහැ. ඒ කියන්නේ ඒවා ඕල් සිලබස් කරුණු. මාතෘකාව තිබ්බට කරුණු වෙනස්. අලුත්ම මාතෘකාවක් තියෙනවා. ඔන්න ඒක තමයි පළවෙනි කතන්දරය. ඊළඟට විභාගයට අහන්නේ කොහොමද? සාමාන්‍යයෙන් බහුවර්ණයක් දෙකක් ඉතින් මුලින්ම මේ යුනිට් එකක් ඇටියට මේක දැන් මේ පහු වෙලානේ. ඒ නිසා බහුවර්ණ දෙක විතර ආවා. මට මතකයි පහුගිය අවුරුද්දක බහුවර්ණ 3ක් විතර තිබ්බා. පළවෙනි අවුරුද්දක තිබ්බේ නෑ ස්ට්‍රක්චර්ඩ් එසේ ටිකක් තිබ්බා චූටි කොටසක්. එසේ එකේ ඇහුවේ නෑ. ඊළඟ අවුරුද්දේ එසේ එකේ 150ක් ඇහුවා. ඉතින් ඔහොම අහනවා. ඒතර කාට ගන්න පුළුවන් ඇයි ඕල් සිලබස් එකේ ප්‍රවේණි විද්‍යාව කියන එක මාතෘකාවයි තිබ්බේ ඕල් සිලබස් එකේ. ප්‍රවේණි විද්‍යාවටම ප්‍රවේණි විද්‍යාවයි අනුක ප්‍රවේණි විද්‍යාවයි ඒකේ කොටසුයි ඔක්කොම උගන්වනවා ඕල් සිලබස්. ප්‍රවේණි අනුක ප්‍රවේණි ඔක්කොම. ප්‍රතිසංයෝජන DNA තාක්ෂණේ ඔක්කොම එක මාතෘකාවක තිබ්බේ. නිව් සිලබස් එකේදී යුනිට් දෙකක් මේක. 6 වෙනි සහ 7 වෙනි යුනිට්. එහෙම යුනිට් දෙකකට ඇහුවේ කෝටා එක වැඩි. ඒතර ප්‍රශ්න වැඩියෙන් අහන්න පුළුවන්. යුනිට් එකකින් රචනා එකක් අහනවා නම් යුනිට් දෙකෙන් රචනා දෙකක් වුණත් අහන්න පුළුවන්. අහන්න පුළුවන් රචනා සහ ව්‍යුහගත රචනා ප්‍රමාණය වැඩි. අපි දැන් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? අපි බලාපොරොත්තු වෙනවා මේ කොටසෙන් රචනා එකක්. එක්ක මේ කොටස රචනා එක A කොටස ප්‍රවේණීය B කොටස අනුක ප්‍රවේණීය. බලාපොරොත්තු වෙනවා. ස්ට්‍රක්චර්ඩ් එසේ තියෙනවනේ ප්‍රශ්න 4ක්. 4 ABC කියලා කොටස් 3කට කඩනවනේ. කොටස් 12ක් තියෙනවා. 12න් එකක් අනුක ප්‍රවේණීය. තව 12න් එකක් ප්‍රවේණීය වෙන්නත් පුළුවන්. එතකොට ප්‍රශ්න 4න් එක ප්‍රශ්නකින් 75%ක්ම මොකද්ද? ප්‍රවේණීය සහ අනුක ප්‍රවේණීය. බහුවර්ණ 5ක් 6ක් අහන්න පුළුවන්. ඊළඟ කාරණේ තමයි මේ ඒකකයේ සම්බන්ධයෙන් තියෙන මේක උගන්වන්නේ නැහැ ගොඩක්. ඔය ගොඩාක් මන් දන්නේ ඔය පන්ති සම්බන්ධයෙන් රූපවාහිනිය සම්බන්ධයෙන් මොනවාරි ගුරුවරු උගන්වනවනේ දැන්. හැමතැනම උගන්වනවා. නොමිලේ උගන්වනවා, YouTube එකේ උගන්වනවා. ඔයගොල්ලෝ පුළුවන් නම් හොයලා බලන්න අනුක ප්‍රවේණි විද්‍යාව වීඩියෝ තියෙනවද කියලා. අනුක ප්‍රවේණි විද්‍යාව උගන්වන්නේ නැහැ කවුරුවත්. හරි? ප්‍රවේණි විද්‍යාවත් හරි අඩුයි උගන්වනවා. අනුක ප්‍රවේණි විද්‍යාවත් ඉස්කෝලේවත් මේක මග අරිනවා. බොහෝ මම දන්නවා මේ සමහර පහුගිය අවුරුදු වල පාසල් වල අනුක ප්‍රවේණි විද්‍යාවට එක දවසක සම්මන්ත්‍රණයක් තිබ්බේ. කියන්න ලැජ්ජයි මේ ප්‍රධාන ටයි දාන ඉස්කෝල. ඉතින් ඔවා මේ හේතුව මොකද්ද? මේ තමයි හේතුව. ඒකත් මගේ ඇරියා. ඒතකොට ඒ නිසා ළමයින්ට දැනුමත් දුර්වලයි. ඔය මම කියන්නේ YouTube වල channel වල හරි මේ උගන්නකොට ගොඩාක් ළමයි ඉල්ලලා තියෙන්නේ තෙරුවන් සරණයි සර්. මේ විදිහටම කරන්නකෝ. අපෝගනේටම් ප්‍රජනනය හොඳට තේරුණා. ඒක පොඩි දෙයක්නේ. ඒක තේරුණා. ඒ වගේම සර් අනුක ප්‍රවේණි විද්‍යාවත් උගන්වන්නකෝ. ඒව නැහැ. හරි. හේතුව දැන් ඔයගොල්ලෝ ප්‍රවේණි ඉගෙන ගත්තා. ඉතින් ප්‍රවේණි කිසියම් ප්‍රමාණයක් ඔයගොල්ලන්ට පුළුවන්. මම දැක්ක එකෙන් සතුටටපත් වෙලා උද්දාමයටපත් වෙලා මට මැසේජ් උසුත් එවලා තිබ්බා සමහර ළමයි.